අපරාධයට දඬුවම තුන්වෙනි කොටස. කජු ගන්න වෙන්නේ නැති නේද මල්ලි? උපුල් ඇහුවා. ජයනි සඳුන්ගේ මූණ බැලුවත් කලබල වෙලා හිටිය සඳුන්ට කතා කරගන්න බැරි වුණා. නෑ, අපි මේ කාරණයක් කතා කරගන්නයි ආවේ. ආව කාරණය කියාගන්න බැරිව සඳුන් කලබල වෙලා ඉන්නවා කියලා හිතපු ජයනි කතා කරලා සඳුන්ව බේරගත්තා. ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළපු උපුල් වාඩි වුණේ මේ බර කතාවකට මුල පුරන සේයාවක් දැනිලා. ඉතින් කියන්න, උපුල් කිව්වා. සඳුන්. ජයනි පියවිලෝකෙන් ඈත හිටිය සඳුන්ට කතා කළේ කතාවට මුල පුරන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරිව. ඔව් ජනිත කියන්නේ ඔයාලගේ පුතා නේද? දෙන්න දිහා මාරුවට බලමින් කතා කරද්දී සඳුන් දැක්කා මෙච්චර වෙලා ඇස් ලොකු කරගෙන හිටපු නිලානි කටකොණකින් hina වෙන හැටි. ඔව්, නිලානි දිහා බලපු උපුල් කිව්වා. ඉතින් තරහෙන් වගේ අහක බලාගෙන නිලානි කියද්දී සඳුන් වගේම උපුලුත් බැලුවා නිලානි දිහා. ඔයාගේ පුතා එක්ක අපට කතා කරන්න ඕන. ජයනිත් කිව්වේ තරහෙන් වගේ. මොනවා ගැනද මල්ලි? උපුල් ඇහුවේ ෂෙහානි දිහාත් බලන ගමන්. කෝ ළමයා නැද්ද ගෙදර? සඳුන් ඇහුවා. නිලානි, ජනිත පුතා කොහෙද ගියේ? උපුල් නිලානිගෙන් ඇහුවා. යාළුවෙකුගේ ගෙදර ගියා මං හිතන්නේ. නිලානි වැඩි ගණනකට නොගෙන කිව්වා. මල්ලි, අපට කියන්න බැරිද මොකද්ද කාරණේ කියලා? උපුල් සඳුන්ගෙන් ඇහුවා. පුළුවන්. ඒත් එයත් හිටියනම් තමා හොඳ. සඳුන් කිව්වා. උපුල් කෝල් එකක් ගත්තා ජනිතට. එයා මේ කඩේ ළඟ ඉන්නේ. විනාඩියෙන් එයි. උපුල් කිව්වා. ඔය කාරණාව අපි දෙන්නට කියන්න බැරි දෙයක්ද? නිලානි ඇහුවා. කියන්න නම් පුළුවන්. ඒත් මේ දේවල් වලට වග කියන්න ඕන කෙනා ළඟ හිටියනම් වඩාම හොඳයි. පළමු කතා බහෙන්ම නෝක්කාලුවක් හිතේ තියාගෙන හිටපු ජයනි ඉස්සර ඒකට කමන්න කියන්න. පුතා දැන් එයි. නිලානිත් පහුබහින්න කැමති වුණේ නෑ. කවදාවත් කාටවත් හිත රිදෙන්න කතා නොකරන නිලානිගේ මේ හැසිරීම උපුල්ට ප්‍රහේලිකාවක් වුණත් ටික ටික උපුල්ට තේරුණා ඇයි එහෙම වුනේ කියලා. මේ ඉන්නේ අපේ දරුවා. එයා ජනිත එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒක ටිකක් දුරදිග ගිය සම්බන්ධයක්. ඒ නිසා මේ වෙද්දී ෂෙහානිට දරුවෙක් ලැබෙන්න. සඳුන් අමාරුවෙන් වචන ගලපගත්තා. මොකක්? උපුල් ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටුණා. නිලානි පපුවට අතක් තියාගෙන ළඟම තිබුණු පුටුවෙන් ඉඳගත්තා. එතකොටම තමයි ජනිත ගෙදරට ආවේ. වාහනේ අඳුනගෙනද කොහෙද ජනිත ගෙට ඇතුළු වුණේ පිටිපස්සේ දොරෙන්. ජනිත! උපුල් සැරෙන් වගේ කතා කළා. ජනිත හිමීට බිම බලාගෙන සාලෙට ආවා. දෝනි කියපු කතාව ඇත්ත. මේ කොල්ලා ටිකක් සඳුන් වගේ තමා. මං බඳින කාලේ සඳුන්ගේ තිබුණු හැඩරුවම මූට තියෙනවා. එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියනවනේ. පව් මගේ කෙල්ල රැවටුණා. ජයනි හිතුවා. මේ ළමයා අඳුනනවද? උපුල් අහද්දී ෂෙහානි දිහා බලලා ජනිත ඔව් කියන්න ඔළුව වැනුවා. කොහෙදද හම්බ වෙලා තියෙන්නේ? උපුල් නැවතත් ඇහුවා. අපේ පන්ති වලට එනවා. ජනිත ඉවත බලාගෙන පිළිතුරු දුන්නා. මට ඇත්තයි දැනගන්න ඕන. මොකක්ද මේ කියන කතාව? මේ ළමයා එක්ක සම්බන්ධයක් තිබුණද? නඩුකාරයෙක් වගේ උපුල් අහනවා. ඔව්, ටික කාලයක්. ජනිත බිම බලාගෙන පිළිතුරු දුන්නා. එතකොට මේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන කතාව මොකද්ද? උපුල් සැරෙන් අහුවා. මන් දන්නේ නෑ. ජනිත ගානක් නැතිව කියලා දැම්මා. දන්නේ නෑ කියන්නේ මොකක්ද? ඒ විදිහ සම්බන්ධයක් තිබුණේ නැද්ද? උපුල් නැවතත් ඇහුවා. නෑ. ජනිත පිළිතුරු දුන්නා. කවදත් අවංකකමින් සාධාරණයෙන් ජීවත් වෙන උපුල් නඩුකාරයා වගේ ජනිතගෙන් ප්‍රශ්න ඇහුවේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා පැහැදිලිව දැනගන්න.
නැතිනම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද? අපි ඩොක්ටර් කෙනෙක් ළඟටත් ගියා. මාස 4ක් කියන්නේ පොඩි කාලයක් නෙවේ. ජයනි හැඬුම් මතින් ඇසුවා. කොහොමද හරියටම කියන්නේ මගේ කියලා? ජනිත එක එල්ලේම ඇසුවා. පාහරයා. සඳුන් උන් තැනින් නැගිට්ටේ ජනිතට ගහන්න අත උස්සගෙන. තමන්ව පාලනය කරගෙන ඉඳගන්න සඳුන් දැක්කේ මේ තරම් වෙලා පුදුමයෙන් හිටපු නිලානි කට කොනකින් hina වෙන හැටි. මගේ දරුවට අත තියන්න තමුන්ට කොහේ තියෙන අයිතියක්ද? කන්න අඳින්න දීලාද? උස් මහත් කරලාද? නිලානි කිව්වේ පුටුවෙන් නැගිටලා ආවේගයෙන්. හදලා තියෙන හැටි තමා අම්මා අප්පා වගේ නැතෑ රටේ ලෝකේ ඉන්න අහිංසක ගෑනු ළමයි රවට්ටලා අනාථ කරන්නේ. ජයනිත් පුටුවෙන් නැගිටලා කියවන්න ගත්තේ කේන්තියෙන් පුපුරන ගමන්. ඔව් දරුවෝ හැදෙන්නේ අම්මා අප්පා වගේ තමා. ඔය හැදිලා තියෙන්නේ. ඒ නිලානි. මේ ඔය දෙන්න මෙතන කෑ ගහගන්න එපා. මොන විදිහ දෙයක් සිද්ධ වුණත් එයින් දරුවන්ටයි ලැජ්ජාව. අපි මේක හෙට කොහෙද හරි හම්බ වෙලා කතා කරලා විසඳගමු. මේ අහල පහල මිනිස්සුත් ඉන්නවා. මෙහෙම කෑ ගහන්න ගියොත් මේ දේවල් විසඳ ගන්න අමාරු වෙයි. උපුල් කිව්වා. කවුරුත් ඒ දෙයට එකඟ වූවක් මෙන් නිශ්ශබ්ද වුණා. මේ මගේ නම්බර් එක. ඔයාලගේ නම්බර් එකක් දෙන්නකො මට. ළඟ තිබුණු කොලයක් පෑනක් අරගෙන දුරකථන අංකය ලියා දෙන ගමන් උපුල් කිව්වා. කොලේ නම්බර එක ලියලා කිසි කතාවක් නැතුව සඳුන් ගෙයින් පිට වුණා. ඒ එක්කම ජයනී ෂෙහානි දෙන්නත් මිදුලට බැස්සා. දහසක් දේවල් ඔළුවේ කැරකෙද්දී මඟ දිගටම නිලානිටයි ජනිතටයි ෂෙහානිටයි බැන බැන ජයනි ගෙදර ආවේ සඳුන්ගේ නිහඬ පිළිවෙත ගැන නිනව්වක් නැතුව. ගෙදර ආව ගමන් හිස කැක්කුමට ජයනි දුන්න පැනඩෝල් පෙති දෙක බීලා සඳුන් ඇඳට වැටුනේ නිදාගන්න ඕන කියලා. ඒත් නින්දක් නම් පේන මානෙක තිබුණේ නෑ. කොල්ලෝ කාලේ කොලුකමට කරන දේවල් ඒ කෙල්ලෙක්ගේ පවුලේ අයට මොන තරම් බලපානවද කියලා අත්දැකීමෙන් දැනගත්තට පස්සේ මහා කලකිරීමක් එක්ක ලොකු පසුතැවීමක් සඳුන් ළඟ ඉතිරි වෙලා. අතීතයේ දවසක තමනුත් අද ජනිත මුහුණ දුන්නාක් වැනි ගැටලුවකට මුහුණ දුන්න ආකාරයත් එහිදී තමන් ක්‍රියා කළේ ජනිතටත් වඩා ආත්මාර්ථකාමී අයුරින් නොවේදැයි සඳුන්ට සිහි වුණා. ඒ අතීතයට ආපහු ගියොත් කවදාවත් තමන් අතින් අපරාධයක් නොවෙන්න වග බලා ගන්න බවට සහතික වෙන්න පුළුවන් වුණාට කවමදාකවත් තමන්ගෙන් වුණ වරද නිවැරදි කරන්න නැවත අවස්ථාවක් නොලැබෙනවා වගේම ජීවිත කාලෙට මේ වෙනුවෙන් ලැබුණු මේ දඬුවමින් මිදින්න බැරි බවත් සඳුන්ට තේරුණා. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි බෝසේ. කවුදෝ කියපු කියමනක් සඳුන්ට මතක් වුණා. පහුවදා උදේම උපුල් එන්න කියලා කියපු තැනට සඳුන් යන්න හදද්දි ජයනිත් ලෑස්ති වුණේ ඒත් එක්කම යන්න. ඒත් උපුල් තනියම එන්න කියපු නිසා අමාරුවෙන් ජයනිව ගෙදර තියලා සඳුන් පිටත් වුණා. අරලිය කියලා හොටෙල් එකේ බෝඩ් එක දැකපු ගමන් සඳුන්ට හිතුනේ ඉස්සර මේ බෝඩ් එක මීට වඩා පිළිවෙලකට ලස්සනකට තිබ්බ නේද කියලයි. ඇතුල් වෙන තැන ඉඳන්ම ගාඩන් එක දිහා බැලුව උපුල් ඉන්නේ කොහෙද කියලා බලන්න. ඒත් සඳුන් දැක්කේ උපුල් නෙවේ. නිලානි. නිලානි එලිමහන රවුම් මේසයක් ළඟ පුටුවක වාඩි වෙලා දුර ඈත බලාගෙන හිටියා. කිසිම වෙනසක් නෑ. සෙනඟ කෝටියක් මැද වුණත් අඳුනගන්න පුළුවන් විදියට කාලෙකට උඩදී ඒ රූපේ තමන්ගේ හිතේ ඇඳිලා තිබුණ නේද කියලා සඳුන්ට මතක් වුණා. දිග කොණ්ඩේ දිග ඇහිපිය එක්ක තිබුණ දුඹුරු පාට ඇස් සඳුන්ට අමතක වෙලා තිබුණේ නෑ. ඒ රූපේ ඒ හැඟීම් සඳුන් කාලයත් එක්ක හිත පතුලේ වල දාලයි තිබුණේ. නිලානි වෙනස් වෙලා නෑ. පොඩ්ඩක් විතර මහත් වෙලා. ඒකත් ඒ ලස්සන වැඩි කරන්න මිස අඩු කරන්න නෙවේ සඳුන් හිතුවා. නිලානි. නිලානි ළඟට ගිය සඳුන් ඇයට කතා කළා. ආවද සඳුන්? වාඩි වෙන්න. නිලානි ළඟ තිබුණු අනිත් පුටුව අතින් පෙන්වන ගමන් සඳුන්ට කිව්වා. මං පරක්කු වුණා. සඳුන් සමාව අයදින හඬින් කිව්වා. ඔව් මං දන්නවා. සඳුන් නිලානිගේ මුණ දිහා බැලුවේ මොනවද දන්නේ අහන්න වගේ. දන්නේ මොනවද කියලා නේද හිතන්නේ?
හැමදාමත් වගේ ඔයා පරක්කු වෙනවා කියලා දැන දැනම මං වෙලාවට ආව සඳුන්. නිලානි සමච්චලයට වගේ කිව්වා. අපි මෙහෙම තනියම කතා කරන එක හරි නෑ නේද? ඔයාගේ මහත්තයා එනකල් එමු සඳුන් යෝජනා කළා. ඒ ගැන ඔයා වද වෙන්න එපා සඳුන්. මැණිකක් කියලා තිරිවාණ ගලක් අහලපු මට අන්තිමේදී මැණිකක්ම හම්බ වුණා. එයා තමයි මට ඔයා එක්ක කතා කරන්න කිව්වේ. එයා කාර් පාක් එකේ ඉන්නවා. සඳුන් බිම බලාගෙන අහගෙන හිටියා. සඳුන්, ඔයාගේ දුවගේ ප්‍රශ්නෙට මගෙන් වෙන්න ඕන මොන වගේ දෙයක්ද? සඳුන් දෙස බලමින් නිලානි ඇහුවා. නිලානි, මට ඇත්ත කියන්න. ජනිත ඔයාගේ උපුල්ගෙයි දරුවා නේද? සඳුන් අහද්දී නිලානිගේ කට කොනකට හිනාවක් නැගුණා. ජනිත කාගේ දරුවෙක් වෙන්න ඇතිද? අනුමාන කරන්න පුළුවන්ද ඔයාලට? කතාවේ ඉස්සරහට මොනවා වෙයිද? සඳුන්ගේ නිලානිගේ සම්බන්ධය මොකක්ද? ශෙහානිව ජනිතට බන්දලා දෙයිද? මේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු එක්ක ඉක්මනින් එන්නම් ඔයාලව හොයාගෙන. ආදරෙන් රැඳිලා ඉන්න මාත් එක්ක. කතාව ගැන ඔයාලට හිතෙන දේ ආදරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කතාව ලස්සනයි නම් යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි ඔයාලා හැමෝටම.